හැම දිනාටම තෙරුවන් සරණයි. මම මැටිබෙම්බියේ සීලානන්ද හාමුදුරුව වයඹ ශ්‍රී සජ්ජය දහම් නිකේතන පුණ්‍ය භූමියේ සිට මම මේ වීඩියෝ පටයත් එක්ක ඔබත් එක්ක ඒකාත්මික වන්නේ ඔබට විශේෂ ඇරයුමක් කරන්නට. ඒ තමයි මේ 25 වන සෙනසුරාදා 2026යි 7 වෙනි මාසයේ 25 වන සෙනසුරාදා අපේ ආයතනයේ ඔබ සඳහා විශේෂ වැඩසටහනක් සූදානම් කළා. මේ වැඩසටහන නම් කරන්නේ අපි සාර ගවේෂී සජ්ජය සදහම් මණ්ඩපය කියලා. ඒ වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන විදිහට මේ එන සෙනසුරාදා ඔබ වෙනුවෙන් සාර්ථක ජීවිතයකට සතිමත් බව මෙයින් පැය දෙකක වැඩසටහනක් ක්‍රියාත්මක වෙන්න නියමිතයි. මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ කඩුවෙල බෝමිරිය සතිපාසල ෆවුන්ඩේෂන් ආයතනයේ ප්‍රධාන අනුශාසකයන්න් වහන්සේ නම කියන්නට අවසරයි අතුරුගිරියේ ධම්ම විහාරී ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. මේ සියලු වැඩසටහන් ක්‍රියාත්මක වීමේ ප්‍රමුඛත්වයේ දරනවා නම කියන්නට අවසරයි උඩීරියගම ධම්මජීව ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. ඉතින් උන්වහන්සේලාගේ මඟ පෙන්වීම යටතේ මං හිතනවා මේ වන විට පාසල් මට්ටමේ වෘත්තිමය පසුබිම්වල සෑම රාජ්‍ය ආයතනිකම පෞද්ගලිකම ආයතනිකම වගේ වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එහි වඩා සාර්ථකත්වයේ තේරුම්ගත් අප ඔබ වෙනුවෙන් අපේ පුංචි දරුවන් වෙනුවෙන් දහම් පාසල් ආචාර්යවරුන් රාජ්‍ය සේවකයන් ගෙදරින් අම්මලා තාත්තලා ඔබ හැම දිනාටම අවශ්‍ය වෙන විදිහට මේ වැඩසටහන සූදානම් කරලා තිබෙනවා. ඉතින් මේ වැඩසටහනට මං පුංචි දරුවන් තරුණයින් වැඩිහිටියන් ඔබ හැම දිනාටම ඉතාම කාරුණිකව ආරාධනා කරනවා හවස 6ට පෙර අපේ ආයතනයට පැමිණෙන්න. නාරම්මල මැටියගනේ රාජකුමාර උයන මේ ලිපිනේ පිහිටා ඇති අපේ වයඹ ශ්‍රී සජ්ජය දහම් නිකේතනයට පැමිණ මේ වැඩසටහනත් එක්ක පැය දෙකක හෝරාවක් ඔබ ගතකොට ඔබේ ජීවිතය මානසිකව යම් යම් අස්ථාවරකම් වෙනවා නම් ඒ මානසික අස්ථාවරයන්ට පිළිතුරක් සපයා ගන්නා ලෙස ඉතාම කරුණාවෙන් සිහිපත් කරනවා. මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නට අපට දායකත්වයේ සපයන්නේ නාරම්මල හෙල්විෂයාවත්ත පදිංචි අපේ වෛද්‍ය නාමල් සමරසේකර මැතිතුමා, දීප්ති ග්ලාස් හවුස් ආයතනයේ ආයතනාධිපතිතුමිය ඒ.එම්. කුසුමාවති ආදරණීය මව්තුමිය ප්‍රධාන කොටගත් පවුලේ දූ දරුවන් මං හිතනවා මේ වන විට ඉදිරි වැඩසටහන් සඳහාද දායකත්වයන් බාර ගනිමින් පවතිනවා. මේ වැඩසටහන සඳහා ඔබ හැම දිනාටම පැමිණෙන්නට ආරාධනා කරමින් ඔබෙන් සමුගන්නවා ඔබ ඔබේ පවුලේ දූ දරුවන් සහ වැඩිහිටියන්ට සමග තරුණ තරුණියන් සමග එදිනට හවස 6ට පෙර පැමිණෙන්න නාරම්මල මැටියගනේ වයඹ ශ්‍රී සජ්ජය දහම් නිකේතනයට. පෙරවන් සරණයි.